ආයිබෝවන් සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ඔයාලට ගොඩක් දෙනෙක් ඔය අහලා තිබ්බ දෙයකට තමයි මේ පිළිතුරක් අරගෙන එන්න හිතුවේ. ඉතින් මීට කලින් තමයි මේ වීඩියෝ එක දාන්න හිටියේ. හැබැයි තොරතුරු ලැබුණේ නෑ අපට හරියට ඔයාලට ඉදිරිපත් කරන්න. ඉතින් ගොඩක් දෙනෙක් කෝල් කරලා වගේම WhatsApp group එකේ වගේම WhatsApp message කරලාත් අහලා තියෙනවා, comment කරලාත් අහලා තියෙනවා මේ මාසේ මුදල් ලබා දෙන්නේ නැද්ද? අසසුම නවත්තලාද? නවත්තනවා කිව්වා ඒක හරියටම නවත්තලාද කියලා. ඉතින් ගොඩක් දෙනෙක්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් එක එක්කෙනාට පිළිතුරු දෙන්න බැරි නිසා තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් යාළුවනේ මේ මාසේ මුදල් සමහර අයට නම් 19 වෙනිදා කියන්නේ අද දවසෙත් වැටිලා තියෙනවා. ඉතින් ඒක මම විශ්වාසයෙන් කියන්නේ මොකද අපේ ගමේ 3-4 දෙනෙක්ම හැබැයි රුපියල් 2500 කට්ටිය තමයි අරගෙන තියෙන්නේ. 2500 තමයි දාලා තියෙන්නේ. ඉතින් සමහර පළාත්වල අයට දාලා තියෙනවා, සමහර පළාත්වල අයට දාලා නැහැ. විශේෂයෙන්ම 17500 ලබා ගන්න අයට තවම මුදල් ලබා දීලා නැහැ. ඉතින් බය වෙන්න එපා ඔයාලා. විශ්වාස කරන්න බෑ. ඉතින් හෙටත් මුදල් ලැබෙයිද කියලා. හෙට අනිද්දා ඔය දවස් දෙක ඇතුළත අනිවාර්යයෙන් මේ සතිය ඇතුළත ඔයාලට අනිවාර්යයෙන්ම මුදල් ලබා ගන්න පුළුවන්. මොකද රජය නිකුත් කරන නිවේදනත් මේ වෙනකොට බොරු වෙමින් පවතිනවා. ඉතින් සමාජ මාධ්‍යයේ ඉන්න අය තමයි බොරු කියලා කියනවා කියන්නේ ආස්වාසම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය. හැබැයි ආස්වාසම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තමයි මේ වෙනකොට බොරු ප්‍රචාරය කරමින් මාධ්‍යයට ගහන්න හදන්නේ. ඉතින් අපි ඉදිරිපත් කරන්නේත් ඒගොල්ලෝ චක්‍රලේඛ නිකුත් කරන සහ ඒගොල්ලෝ නිවේදන නිකුත් කරන දේවල් තමයි අපිත් ඔයාලට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ බොරු කියනවා නම් ඉතින් අපට කරන්න දෙයක් නැහැ. මොකද අපි හිතලා කියන දේවල් නෙවෙයි මෙව්වා. ඉතින් ඔයාලා ඒක තේරුම් ගන්න අපිට අවශ්‍ය නැහැ ඔයාලට බොරු සපයන්න. ඉතින් අසසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිවේදනයක් නිකුත් කරලා තිබුණා මේ මාසේ අසසුම කපනවා කියලා දිගින් දිගටම සමාජ මාධ්‍යයේ ප්‍රවෘත්ති යනවා කියලා. ඉතින් ඒකට ඒගොල්ලෝ නිවේදනයක් නිකුත් කරලා කිව්වේ වට රැවටෙන්න එපා කියලා. හැබැයි ඇත්ත යථාර්ථය තමයි මේ වෙනකොට 50%කට එහා පිරිසකට අසසුම මුදල් වැටිලා නැහැ සිස්ටම් එකට. ඒ කියන්නේ ඒ අය අසසුමින් ඉවත් කරලා කියන එක. ඉතින් ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. සමාජ මාධ්‍යද ඇත්ත කියන්නේ අසසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේද ඇත්ත කියන්නේ කියලා ඔයාලම පොඩ්ඩක් අහලා බලන්න, හොයලා බලන්න. ඉතින් ඔයාලට පුළුවන් ඔන්න කපපු අයට 1924ට කෝල් කරලා අහන්න ඔයාලගේ නිවේදනයේ මේක ඇත්තක්ද බොරුවක්ද කියලා. ඉතින් ඔයාලගේ අසසුම ආය හදාගන්න නම් විදිහක් නැහැ. අලුතෙන් ලක්ෂ 4කට නැවත දෙන්න තමයි ඔය රුපියල් 5000 පුංචිම පුංචි 5000 කෑල්ල සහ 2500 කෑල්ල කපලා නැවත අලුතෙන් ඒ අය එකතු කරන්න හදන්නේ. ඉතින් යාන වාහන තියෙන අයට ඒවා එහෙම්මම තියෙනවා. ඒ අයගේ කපන්නේ නැහැ. විදේශගත වෙලා ඉන්න අයටත් ඒවා එහෙම්මම තියෙනවා. අර බෙහෙත් පෙත්තක් ගන්න තියෙන එදිනෙදා කීයක් හරි මොනවා හරි කන්න ගේන්න ඒ වගේ දේවල් වලට රුපියල් පුංචිම පුංචි රුපියල් 5000 කපලා තමයි තව අලුතෙන් මේකට ඇඩ් කරන්න හදන්නේ. ඒ හදන්නේ මේ රජයේ කෙරෙහි තියෙන ප්‍රසාදය වැඩි කරගන්න තමයි තව අලුතෙන් ලක්ෂ 4කට අසසුම දෙනවා කියලා කියන්නේ. ඉතින් අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩ තමයි මේ සිද්ධ කරන්නේ. මොකද ලක්ෂ 3මාරක් අයින් කරලා ලක්ෂ 4ක් ආයෙත් එතනටම එකතු කරන එක තමයි මේ සිද්ධ කරන්න යන්නේ. ඉතින් හරිම ලැජ්ජා සහගතයි මේ රජය කරන දේවලුත්. ඉතින් පහුගිය රජයන් වගේම ඒගොල්ලෝ ගිය අඩිපාරෙම තමයි මේ රජයත් යන්නේ. ඉතින් කිසිම සිස්ටම් චේන්ජ් එකක් නම් මට නම් දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මට කියන්න ඕනේ උනේ මේ මාසේ මුදල් පරක්කු වෙන්න හේතුව මොකක්ද කියලා. ඉතින් හේතුව ඇත්තටම හේතුව තමයි භාණ්ඩාගාරයේ මේ වෙනකොට මුදල් නැහැ මේ සහන විදිහට ලබා දෙන්න. ඒකයි ඇත්ත තත්ත්වය. ඒ හින්දා ඔයාලා තේරුම් අරගෙන මේ මාසේ ඇතුළත කොහොම හරි ඉතින් ඔයාලට ඒකත් කෙඳිරි ගාලා ලබා දෙයි. ඒක අරගෙන ඔයාලා ඉතින් කරන දෙයක් කරන්න. ඉතින් ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් හැටියට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම් හැමෝටම ජයග්‍රාහී දවසක්. ඔයාලා හැමෝටම බුදු සරණයි.